මොකක්ද මේ තුනම හොඳට නිමුණු බීම වාරීපල ෆුඩ් සිටියේ මම මේවා ගත්තේ. වාරීපල ෆුඩ් සිටියේ වාට සෙක්ෂන්ස් දෙකක තැන් දෙකක ඇතුලේ තැන් දෙකක කූල් ඒව ගන්න පුළුවන් මේ වගේ. එහෙම නැත්නම් කූල් නැති ඒව ගන්නත් පුළුවන්. ඒ පාසුකම වාරීපල ෆුඩ් සිටියේ තියෙනවා. පළවෙනි එක දොඩම් නෙක්ටා සීනි තියෙනවා ග්‍රෑම් 11.1.4 මිලිලිටර් 100ක. දොඩම් නෙක්ටා මේකේ මිල කීයද? මිල රුපියල් 140ක් වෙනවා. ඊළඟට මම ගෙන අප එක අඹ නෙක්ටා මේකේ ග්‍රෑම් 13.2 ග්‍රෑම්ස් තියෙනවා මිලිලිටර් 100ක සීනි. අරකට වඩා වැඩිද? ඔව් වැඩි. වැඩිම සීනි මැංගෝ එකේ තියෙන්නේ. මම ඒක තියෙනවා කෙලවරින්. ඊළඟට දොඩම් එකේනේ. අපි බලමු ලෙමන් ඇන්ඩ් මින්ට් නෙක්ටා කියන එක. ඒකත් 140යි. දොඩම් එක කීයද? ඔක්කොම 140 රුපියල්. මිලිලිටර් 200 බෝතල් පොඩි බට්ටා පැකට්. බට්ටා පැකට් කියන්න හොඳ නැහැ. අපි කියමු පුංචි බෝතල් එහෙම කියන්නේ. එතකොට හරිම කියුට්. ලංකාවේ හදන්නේ. එතකොට ෆ්‍රන්ට් ෆුඩ් ලෙමන් ඇන්ඩ් මින්ට් එකේ ෆුඩ් කන්ටෙන්ට් එක 106ක් වෙනවා. ඒ කියන්නේ ඉතුරු යාගෙන ජාති. දොඩම් නෙක්ට් එකේ ෆුඩ් කන්ටෙන්ට් එක 150ක් වෙනවා. මෙන්න මේක. අඹ නෙක්ට් එකේ ෆුඩ් කන්ටෙන්ට් එක 125ක් වෙනවා. මොකෙන්ද අපි ඉස්සල්ලාම වොන්නේ? මම මේකේ මැංගෝ දොඩම් නෙට් එක මීට කලින් බීලා තියෙනවා. මැංගෝ නෙක්ට් එකත් බීලාද මන්ද මට ෂුවර් නෑ හරියටම. මම හිතන්නේ බීලා ඇති දෙකම. මේක පළවෙනිත් තවට බොන්න යන්නේ ලෙමන් ඇන්ඩ් මින්ට් නෙක්ට් එක. අපි ඉස්සර දොඩම් එකෙන් බොමු. මම දන්න කියන එකනේ. අපි අන්බොක්ස් පාරක දාමු දොඩම් නෙක්ට් එක. කිස්ට් ආයතනේ. අයි බොමු. සීත කරාමයි දැනුයි ටේස්ට් දෙකක් ඉන්නේ. ඔව් ඒක වෙන්නේ ඒක සාධාරණයි. මොකද කූල් එකක් ටේස්ට් එන්නේ රහවල් දෙකකට. ඔව්. ඊට පස්සේ අඹ නෙක්ටයි අපි අන්බොක්ස් පාරක් දාමු. දොඩම් එක හොඳයි. කීයක් දෙනවද 10න්? මකට 10න් 9ක් දෙනවා. දොඩම් නෙක්ටයි. ඊළඟ අඹ නෙක්ටයි අපි බොමු. අඹ නෙක්ට් එකේ thickness එක වැඩි. හැබැයි food content එක අඩුයි. ඔව් අඹ ප්‍රමාණය අඩු වුණාට අඹ දොඩම් වල තියෙන හරිම දියාරු ගතියක් නේ. රේණු වල අර ජූස් එක හරිම දියාරු වතුර වගේ නේ දොඩම් වල. අඹ වල එහෙම නෑනේ. හරිම thick නේ අඹ. ඒ නිසා food content එක 125කුත් තියෙන අඹ නෙක්ට් එක පොඩි ප්‍රමාණයක් අඹ දැම්මට මේකේ වැඩිපුර අර හරිම අර මොකද්ද thickness කියන්නේ මොකද්ද ඒකට කියන්නේ? thickness ගතිය හොඳට දැනෙනවා බොද්දි. අඹ කොහොමත් thickness එක වැඩි අඹනල. ඒක වෙන්න පුළුවන් සාධාරණයි. 125ක් අරක 150යි හැබැයි thickness එක වැඩි අඹවල. වෙන්න පුළුවන්. ඊළඟට මම මීට කලින් බීලාම නැති එක lemon and mint nectar. මේක බොන්න හිතෙන්නෙත් නැහැ. මේ පාටක් නැහැනේ කිසිම. අර එහෙමත් දවසක තමයි කවුරු හරි මේකක් ගන්නවා ඇත්තේ. මේකේ සීනි දාලාද? බලමු salt ලුණු දාලා. water sugar lemon concentrate citric acid salt natural lime flavor ari something natural milk extract mint extract. ඒ කියන්නේ පණිරහයි අන්තිමටදී මේකේ ලෙමන් සහ මින්ට්. අපි අන්බොක්ස් පාරක් දාමු ලෙමන් සහ මින්ට් නෙක්ට් එක කිස්ට් ආයතනේ. මේකේ CD ප්‍රමාණය මං කීවද? කෝ ගහලා නැහැ මේක. ඇයි ඒක ගහලා නැත්තේ? වැඩි සීනි බීමක් කියලා රතු පාටින් ගහලා තියෙනවා මෙතන. මට පේනවත් දන්නේ නැහැ. අර මේ වගේ නෑනේ ගහලා. අර මේකක් මේකේ ගහලා නැහැ. මේ මෙතන රතු පාට ගහලා තියෙන්නේ වැඩි සීනි කියලා. සීනි ප්‍රමාණය ගහලා තියෙන මේකේ එහෙමයක් ගහලා නැහැ. ඇයි දන්නේ? අපි අන්බොක්ස් පාරක් දාමු ලෙමන් සහ මින්ට් නෙක්ට් එක කිස්ට් ආයතනේ. අපි බොමු. නෑ සුවඳ බලමු. හරිම සැර සුවඳක් එන්නේ මේකේ. වෙන්න පුළුවන් නේ මින්ට් නේ. අපි බොමු. මොකද්ද? මොකද්ද මේ මොකද්ද? මින්ට් කියන්නේ මේ තරම් අප්‍රසන්න දෙයක් කියලා ඔබ දැනන් හිටියේ නෑ. මේ ලෙමන් එකේ අවුලක් කියලා මට හිතෙන්නේ නෑ. මේක කියන්නේ ලෙමන් සහ මින්ට් නෙක්ටා කියලානේ කියන්නේ. ලෙමන් එක මීට කලින් ලෙමන් බීම් මම බීලා තියෙනවා. ලෙමන් කියන්නේ ලෙමන් ගෙඩි වලින් ලෙමන් දහි වගේ රාන්න ඉතින් දහි වලට වඩා ඇබුල් ගතිය අඩුයි. මින්ට් කියන දේ මම බීලම නෑ මීට කලින්. ඒක වෙන්න ඕනේ මට මේ අවුලක් එන්නේ. ඕ සුවඳක් අවුල් මේ කියලා. බෑ මට මොන්න බෑ. තව ෂොට් එකක් බොමුද අපි? අප්‍රසන්න යන්නේ මට. අයන අම්මෝ සුවඳ මොකද්ද? හරිම අප්‍රසන්නයි. බොන්න බෑ. ගන්න එපා මේක. නටුදා හිතන්නේ. ලෙමන් ඇන්ඩ් මින්ට් එක්ට මට සෙට් වෙයි මට සෙට් නෑ මේක. ෆුඩ් බීමක් විදිහට අසාර්ථකයි. අපරාධ සල්ලි නේ 140ක් මට තව අරවත් දෙයක් ගන්න තිබ්බා. ඒ වනම් සුපිරි. මේ බීම අඹ එකයි මැංගෝකට කීයක් දෙනවද අපි? 10න් 8ක් දෙමු අපි ඒකට. දොඩටයිකට 10න් 9ක් දුන්නා. අඹ නෙක්ට් එකට 10න් 8ක් දුන්නා. ලෙමන් ඇන්ඩ් මින්ට් නෙක්ට් එකට ලකුණු දෙන්නේ නැහැ.
ඒකට ලකුණු දුන්නොත් එimhe කිස් කම්පැනි මාත් එක තරහා වෙනවා. අපි ලකුණු දෙන්නේ නැති වීම මේකට. thank you වීඩියෝ එක බලවට.